Call of Duty Black Ops කියන්නේ ගොඩක් කට්ටිය ආස කරන ඇක්ටිවිෂන්ලා විසින් නිර්මාණය කරපු ගේමින් සීරීස් එකක්. ඉතින් මේ ගේමින් සීරීස් එකේ හොඳම ගේම් එක විදියට ගොඩක් අය සලකන්නේ Call of Duty Black Ops game 1 ගේම් එක. මේ Call of Duty Black Ops 1 ගේම් එක හොඳම ගේම් එක කියන්නේ personal reason එක තමයි මේ Call of Duty ගේම් එකේ තියෙන combat එක. වෙන කිසිම Call of Duty ගේම් එකක combat එක මේ ගේම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ කතාව දුවන්නේ ඇලෙක්ස් මේසන් කියන චරිතය පාදක කරගෙනයි. ඇලෙක්ස් මේසන්ට මතකාවර්ධනයක් වශයෙන් තමයි මේ ගේම් එකේ කතාව යන්නේ. ඇලෙක්ස් මේසන් දෙන තොරතුරු අනුව එවකට ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් කරන ලද මෙහෙයුම් පිළිබඳව තමයි මේ ගේම් එකේ ස්ටෝරි යන්නේ. ඉතින් මේ ස්ටෝරි එකේදී අපිට සාමාන්‍ය ගොඩක් හිස්ටොරිකල් ෆිගරිස් හම්බෙනවා. ඉතින් මේ ගේම් එක තව හොඳව කියලා කතා කරන්න පුළුවන් අපිට මේ ගේම් එකේ තියෙන මිෂන් වේරිටි එක මිෂන් එකක් ගත්තොත් වියට්නාම් පැත්ත අනිත් මිෂන් එක කසකස්තාන ඊළඟ මිෂන් එක ගත්තොත් කාම්බෝජිය මේ වගේ හොඳ මිෂන් වේරිටි ටිකක් තියෙනවා. ඉතින් පැත්ත එක ඇත්තටම සුපිරි. රුසියාවේ තියෙන මිෂන් ටික මේ ගේම් එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේකෙත් බලනවා එක එක වෙපන් සවුන්ඩ් එකම මේ ගේම් එකේ ඇත්තටම හොඳයි. වෙන කිසිම Call of Duty ගේම් එකකට මට නම් මේ වෙපන් සවුන්ඩ් ගොඩක්ම සෙට් වෙන්නේ මේ Call of Duty ගේම් එකේ. මේ ගේම් එක තව හොඳයි කියන්නේ third reason එක තමයි මේ ගේම් එකේ ඉන්න characters. අපිට මේ ගේම් එකේ මේන් විලන් හැටියට හම්බෙන්නේ ඩ්‍රැගොවිච් සහ කවුචින්කව. ඉතින් මේකේදී අපි ෆ්‍රැන්ක් වුඩ්ස් තමයි අපේ ප්‍රධාන මිත්‍රයා. ෆ්‍රැන්ක් වුඩ්ස් එක්ක එකතු වෙලා මේ ඩ්‍රැගොවිච් සහ කවුචින්කව උඩ ව්‍යාපාරය පරද්දන තමයි මේ ගේම් එකේ තියෙන්නේ. මේ ගේම් එකේ අපිට වියට්නාම් පැත්තේ ප්‍රධාන සතුරා විදිහට ඉන්නේ කවුචින්කෝ. කවුචින්කෝට එරෙහිව කරන හටනක් තමයි අපිට මේසන්ගේ වියට්නාම් මතකවල පේන්නේ. ඉතින් ඒ වියට්නාම් මතකවල අනිත් Call of Duty ගේම් වල නැති අමුතු කූල් සයිඩ් එකක් පෙන්වනවා. ඒ කියන්නේ වියට්නාම් යුද්ධයේදී ඇමරිකන් හමුදාවට වියට්නාම් හමුදාවන් වියට්නාම් ගරිල්ලාට ප්‍රහාර ඒ වගේ මුදෙන්නේ කොහොමද? අනික මේ ගේම් එකේදී වියට්නාම් හමුදාව පරද්දන්න සාමාන්‍ය ටිකක් අමාරුයි. වියට්නාම් හමුදාව උඩින් පයින්නවා, ෆ්‍රෙන්ච් අගල්ලාසෙන් පයින්නවා. ඒකෙදි සාමාන්‍ය වියට්නාම් හමුදාව පිටිලා ගිය හැටි හැමදේම මේ ගේම් එකේ හරිම අපිට පෙන්නනවා. ඔයාලට පේනවා ඒක දවුණු යුද්ධයක් අවුරුදු 19 පැත්තේ වියට්නාම් යුද්ධය මේ ගේම් එකේ මිෂන් එක මතක ඇතුළෙන් අපිට පේන්නන්නේ. ඉතින් මේ වියට්නාම් මිෂන් ඇත්තටම සුපිරි. ගහන්න ඕනේ වියට්නාම් මිෂන්. ඉතින් මේ ගේම් එක තවත් හොඳයි කියන fourth reason එක තමයි මේ ගේම් එක low end PC වල playable කරන්න පුළුවන්. ඉතින් ඔයාලා low end PC එකක් තියෙනවා නම් මේ ගේම් එක play කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ system requirements තමයි minimum system requirements තමයි Intel Core 2 Duo E6600 CPU එකක් හෝ Nvidia GeForce 8600 GT card එකක් හෝ RAM එකේ මේක play කරන RAM එක 2GB වත් අවම වශයෙන් තියෙන්න ඕන. drive size එක 12GB. හැබැයි මේගොල්ලෝ recommend කරන්නේ Intel Core 2 Duo E6600 CPU එකක් හෝ Nvidia GeForce 8600 GT card එකක්. ඉතින් අර ටිකම තමයි සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ මිනිමම් දෙකම එකයි. ඉතින් මේ ගේම් එක තමයි ගොඩක්ම හොඳ low end PC වලට. ඉතින් මේකෙදි මේ අන්තිම මිෂන් වලදී අපිට පෙන්නනවා මේ මේසන් වික්ටර් එස්නෝ කියන චරිතය තමන්ගේ හිතේම වාගෙන තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඉතින් වික්ටර් එස්නෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. Call of Duty World War play කරපු කට්ටිය දන්නා වික්ටර් එස්නෝ ගැන කවුද කියලා. ඉතින් රුසියානු පරීක්ෂණයකට අහු වෙච්ච මේ අසරණ මේසන්ට කරලා තියෙන මේ කෝඩින් එකක් හින්දා තමයි මේසන්ට මේ වගේ තමන්ගේ මනසේ දිග්ගාර රූපාංක පේන්න ගන්නවා. ඒ වගේ මෙයාව කවුරු හරි නිකන් කෝඩ් කරනවා වගේ යාටම තේරෙනවා. ඉතින් මේ විදිහට අමුතුම සයිකොලොජිකල් ත්‍රිලර් එකක් තියෙන ගේම් එකක් තමයි මේ ගේම් එක. ඉතින් මේ ගේම් එකේ මේසන්ව රුසියානු පරීක්ෂණයට ලක් කරලාදී ෆ්‍රෙන්ච් ටයිනා කියන ජර්මන් විද්‍යාඥයෙක් විසින් ඉතින් මේ විද්‍යාඥයා කරන ලද පරීක්ෂණ පෙන්නනවා මේකෙදි. ඉතින් මේකදී අපි කෙනෙඩි වගේ හිස්ටොරිකල් ෆිගරිස් නම් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අවසාන මිෂන් වලදී මේසන් ස්ටයිනවා මරලා ඒක කලේ රෙස්නෝ කියන තත්ත්වයට යාගේ මනස වැටෙනවා. ඉතින් මේ ගේම් එක ඇත්තටම මේ අතින් ගහන්න ඕනේ වගේ මිෂන් තේරුම් ගන්න. ඉතින් මේ ගේම් එක මම හොඳයි කියන ෆයිනල්ම රීසන් එක තමයි මේ ගේම් එකේ තියෙන සුපිරිම එන්ඩින් එක. වෙන කිසිම Call of Duty ගේම් එකේ තියෙන එන්ඩින් එක සෙට් වෙන්නේ නිකන් World War වගේ එන්ඩින් එක සෙට් වෙනවා මේ වගේම. ඉතින් මට නම් තියෙන හොඳම එන්ඩින් එකක් තමයි මේ ගේම් එකේ එන්ඩින් එකක්. ඉතින් ඔයාලා බලන්න එන්ඩින් එක මාරම ඇඟට අමුතු ගැම්මක් හම්බ වෙනවා මේ එන්ඩින් එකේ අවසානයේ. American Forces සමග වටා කරලා ඇතියදී මියුසික් එක තියෙන ගැම්ම ඇත්තටම ප්ලේ කරලාම ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ Call of Duty Black Ops 1 ගේම් එක ප්ලේ කරලා බලන්න කියලා. ආයි නියමම ගේම් නෑ. ඉතින් තාත් මේ වගේ ගේම්ස් ගැන ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ
බලා ගන්න ඕන අපේ channel එක subscribe කරලා දැන් set වෙන්න ස්තුතියි ඔයගොල්ලන්ට වීඩියෝ බලන්න